එංගලන්තේ හමුදා කඳවුරකට අලුතින් පත් වෙලා ආපු CEO කඳවුර නිරීක්ෂණය කරන්න යනවා. යනකොට කඳවුරේ උද්‍යානයේ තියෙන බංකුවක් සෙබළු දෙන්නෙක් මුර කරනවා දකිනවා. ළඟට ගිහින් අහනවා ඇයි මේ බංකුව මුර කරන්න කියලා. සෙබළු දෙන්න උත්තර දෙනවා සර් මේ බංකුව මුර කරන්න අනදුන්නේ කලින් හිටපු CEO කියලා. ඒ වෙලාවේ අලුත් CEO පරණ CEOට දුරකථන ඇමතුමක් දීලා අහනවා සර් ඇයි මේ බංකුව මුර කරන්න අනදුන්නේ කියලා. ඒ වෙලාවේ CEO කියනවා මටත් කලින් හිටපු කෙනා තමයි ඔකට අණ දීලා තියෙන්නේ කියලා. මේ ප්‍රශ්නේ මේ විදිහට කලින් හිටපු CEO ල තුන්දෙනෙක්ගෙන්ම අහන්න වෙනවා. ඒ හැමෝගෙම උත්තරේ තමයි මට කලින් හිටපු කෙනා තමයි ඔකට අණ දීලා තියෙන්නේ කියලා. අන්තිමට කොහොම හරි මේ බංකුව මුර කරන්න අණ දීපු CEOව හොයාගන්න පුළුවන් වෙනවා. ඔහු වයස අවුරුදු 95ක විශ්‍රාම ගියපු මිනිස්සෙක්. එතුමාගෙන් අහනවා සර් මම අහවල් කඳවුරේ අලුත් CEO. ඔබතුමා ඉන්න කාලේ කඳවුරේ උද්‍යානයේ තියෙන බංකුවක් මුර කරන සෙබළු දෙන්නෙක් යොදවලා තියෙනවා. ඇයි එහෙම කරේ කියලා. ඒ වෙලාව විශ්‍රාමවල CEO ගේ උත්තරේ තමයි මොනවා? බංකුවේ ගාපු තීන්දුව ටික තාම වේලිලා නැද්ද? අනුන් කරන පළියට කරන හුඟක් දේවල් අපේ ජීවිත ඇතුලේ තියෙනවා. කවුරුවත් දන්නේ නැහැ ගොඩක් දේවල් කරනකොට ඒකට හේතුව මොකක්ද? ඒකෙන් ලැබෙන්නේ මොනවද කියලා. අපි අවුරුදු 4500ක් ජීවත් වෙන අය නෙමෙයි. ටික කාලයක් ඉන්නේ. ඒ ටික කාලෙදී කාලය හුඟක් අපිට වටිනවා. ඒ හින්දම අපේ ජීවිතේ අපි කරන ගොඩක් දේවල් ඇයි කරන්නේ? කළාම මොනවද ලැබෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන එක නරකද? එහෙම කරනවා නම් අපිට කාලය හුඟක් ඉතුරු කරගන්න පුළුවන් නේද කියලා ඔයාටත් හිතෙන්න ඕන. එහෙම නොවුනොත් අපේ ජීවිතෙත් ඔහේ අන්ධානුකරණයට හුඟක් දේවල් නාස්ති වෙලා යනවා.